රවුමක් කරලා තව එක්කෙනෙක්ට දානවා. රවුමක් කරලා තව එක්කෙනෙක්ට දානවා. රවුමක් කරලා තව එක්කෙනෙක්ට දානවා. ඔන්නම දාගත්තා. මෙතනදී මට මෙන්න මේ මැද රවුමේ ගන්න තව ඉලිප්ස් එකක් ඕනේ. ඇයි කියලා ඔයාලට තේරෙයි පස්සේ. හරි මේ ලෙසන් එකේ අපි කතා කරමු පොලාග්‍රිඩ් ටූල් එක ගැන. මෙන්න මේක තමයි පොලාග්‍රිඩ් ටූල් එක. ඔයාලා බලන්න කොච්චර වැඩක් අපිට ගන්න පුළුවන්ද මේ පොඩි ටූල්ස් තුනකට මේ වගේ කියලා මම අද පොඩි වැඩක් කරලා පෙන්නන්න පොලාග්‍රිඩ් ටූල් එකේ. ටූල් එක මෙහෙමයි අපිට ඉතින් කලින් ටූල් වගේ තමයි මෙහෙම ඇන්දෑගේ අඳිද්දි shift එක press කරගන්න පුළුවන් සමාන්තර වෙනින්න space bar එකෙන් අඳින ගමන් අරයි යන්න පුළුවන්. දැන් ඒක දන්නවනේ. ඔය විදිහට අඳ ගන්න පුළුවන්. ඇන්දට පස්සේ මම තාම mouse click එක අතහැරලා නැහැ. මම up arrow key එක press කරනවා. shift එක press කරගෙන සමාන්තර වෙන්න උනේ නිසා. මම shift එක අතහැරෙද්දි මොකද වෙන්නේ දැන් ඔය අර සමාන්තර වෙන්න එන shift එක press කරගෙන මම up arrow key එක press කරද්දී ඔයාලා පේනවා round ගාන වැඩි වෙනවා. down arrow key එක press කරද්දී ඔයාලා පේනවා round ගාන අඩු වෙනවා. නැත්තරම නැති කරන්නත් පුළුවන්. right arrow key එක press කරද්දී ඔයාලා පේනවා ඉරි ගාන වැඩි වෙනවා. ඔහොම වැඩි කරගෙන යන්නත් පුළුවන්. ඊට පස්සේ left arrow key එකෙන් අඩු කරගෙන යන්නත් පුළුවන්. නැත්තරම නැති කරන්නත් පුළුවන්. ඔය round ගාන නැති කරන්න පුළුවන් down arrow key එකෙන් left arrow key එකෙන් ඉරි ගාන වැඩි කරන්නත් පුළුවන්. නැත්තරම නැති කරන්න පුළුවන්. අන්තිමේ ඉන්නේ circle එකක්. එතකොට up arrow key එකෙන් ඔහොම වැඩි කරන්න පුළුවන්. left arrow key එකෙන් right arrow key එකෙන් මෙහෙම ඉරි ගාන දාන්නත් පුළුවන්. ඔය වගේ default තිබ්බේ. අර icon එකේ පෙන්නන්නේත් එහෙම තමයි. ඔහොම දාන්න පුළුවන්. ඔච්චර ඉතින් කියන්න තියෙන්නේ මේක ඊළඟ ටික තමයි මෙන්න මෙතන සම්පූර්ණ වෘත්තයේ width එක height එක ඔයාලට තීරණය කරගන්න පුළුවන් මෙතන concentric dividers කියන්නේ අර round ගන්න round කීයක් එන්න ඕනද කියන එක radial dividers කියන්නේ numbers ගන්න ඒ කියන්නේ ඉරි කීයක් එන්න ඕනද කියන එක මෙතන grid එක fill වෙලා එන්න ඕන කල එකක් දෙන්නත් පුළුවන් ඕකේ දාන්න තියෙන්නේ ඔච්චරයි තියෙන්නේ දැන් ඕකේ යන්න දෙයක් නැහැ ඕකේ යන්න ඕන ඔයා මොකක් හරි විශේෂ ඩිසයින් එකක් කරනවා නම් ඔයාට ඕනේ round ගන්න ඉරි ගන්න තීරණය කරගන්න දැන් මම ඔයාලට Wi-Fi log එක මේකෙන් හදලා පෙන්නනවා. ඒක හදන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මම මේකනුත් හදලා පෙන්නන්න ලේසියෙන්ම. එතකොට ඔයාලට තවදුරටත් මේක අයිඩියා එකක් එනවා ටූල් එකෙන් මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියන එක. හරි මට ඒකට මේ ටූල් එක සෙටප් එක ඔන්න මට වෙනස් කරගන්න ඕනේ. මට කෙලින්ම ඕනේ radial dividers මට ඕනේ නැහැ. ඒ කියන්නේ මේ radial dividers කියන්නේ මට අර ඉරි කැලි ඕනේ නැහැ. Wi-Fi log ඉරි කැලි කොහෙවත් නැහැනේ. මම 0 කරනවා යාව. මට ඕනේ කෙලින්ම මෙයාව 6ක් දාගන්න ඕනේ. දැන් මේ 6 දාපු එක ඔයාලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයා ඒක හදද්දී ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. Wi-Fi log එකේ කියන අර මැද රවුමත් එක්ක උඩට වේදිච්ච ඒවා තුනක් තියෙනවා. ඒ තුනින්ද තමයි මේ 6ක් අරන් තියෙන්නේ. ඔක පහක් ගත්තොත් දෙකයි එන්නේ. ඒක හදද්දී ඔයාලට තේරෙනවා. එතකොට ආපහු වෙනස් කරගන්න පුළුවන්. මන්න ඕකේ දීලා මම දැන් මෙයාව ගන්නවා මෙහෙම shift එක press කරගෙන මෙයාව අඳිනවා. මෙයාව අඳින්න කලින් මම මෙන්න මෙහෙම වැඩක් කරගන්නවා. මම guide දෙයක් ගහගන්නවා. මේ guideline දෙයක් මෙහෙම ගහගන්නවා. ගහගෙන මෙන්න මේ ගයිඩ්ලයින් එකේ සෙන්ටර් එකේ ඉඳන් තමයි මම අඳින්නේ. එතකොට මට කරන්න පුළුවන් ටූල් එක තෝරාගෙන මෙන්න මෙතනින් හරියට මැද සෙට් වෙන තැන මවුස් කර්සර් එක තියාගෙන alt එකත් ප්‍රෙස් කරගෙන shift එක ඇන්දොත් මැද ඉඳන් සමාන්තරව වේදිනවා. ඔක මම කලින් කියලා තියෙනවා. ඔන්න මැද ඉඳන් සමාන්තරව මම වේදෙන්න අඳිනවා. ඇඳලා මෙතනදී තව ටූල් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා මේ shape builder tool එක. මේක ගැන දැන් තේරුම් නැත්නම් ලොකෝට හිතන්න ඕනේ මේ ටූල් එක වෙනම කරනවා අල්ලගන්න පුළුවන් අය පොඩ්ඩක් try කරලා බලන්න shape builder tool එක කොහොම click කරා මෙයා select වෙලා තියෙන්න ඕනේ මේ අපිට colors දාන්න පුළුවන් සහ මේ කැලි එකතු කරන්න පුළුවන් shape builder tool එකේ මේක අනිවාර්යයෙන්ම select වෙලා තියෙන්න ඕනේ මේ tool එක click කරත් මම මෙතන red color එක තෝරාගෙන මම මේ මැද එක්කිනාට red color එක දානවා රවුමක් කරලා තව එක්කෙනෙක්ට දානවා රවුමක් කරලා තව එක්කෙනෙක්ට දානවා රවුමක් කරලා තව එක්කෙනෙක්ට දානවා ඔන්නම දාගත්තා මෙතනදී මට මෙන්න මේ මැද රවුමේ ගන්න තව ඉලිප්ස් එකක් ඕනේ. ඇයි කියලා ඔයාලට තේරෙයි පස්සේ. මම ඉලිප්ස් ටූල් එකට ගියා. හරියට මේ ගයිඩ්ලයින් එක ඡේදන වෙන තැනට මවුස් කර්සර් එක තියාගත්තා. alt එකත් එක්ක shift එක press කරන ඔන්නෝම රවුමක් ඇඳගන්න. හරි ඇඳගෙන එයත් රතු පාටින්ම දාගන්නවා. මම මෙතන මේ ලේ එකට ගියාට පස්සේ මේ ලේ පැනල් එක මෙහෙමනේ තියෙන්නේ. මේක මෙන්න මේවත් පොඩ්ඩක් ඉගෙන ගත්තර කමන්නේ ලේ පැනල් එකේ මෙන්න මේ මම අඳපු ඉලිප්ස් එක. මම වෙනම දැන් ඇඳගත්තේ. මම එයාව පොඩ්ඩක් ලොක් කරනවා මෙතන. මෙන්න මෙතන ක්ලික් කරපුවාම එයා ලොක් වෙනවා. මට එයාව ඩිලීට් කරන්නවත් කොහොමවත් මූව් කරන්න හිම් බෑ. ඔය අර මේක තමයි මූව් වෙන්නේ. හරියම ලොක් කරලා තියෙන්නේ. දැන් මම යනවා තව ටූල් එකට. ඉරේසර් ටූල් එකට. මෙන්න මෙතන තියෙනවා ඉරේසර් ටූල් එක. මේ ඉරේසර් ටූල් එක ක්ලික් කරලා මම alt එක ප්‍රෙස් කරගෙන දැන් ඉරේසර් ටූල් එක අපි නිකන් මෙහෙම ගියොත් කොහොම තමයි ඉරේසර් වෙන්නේ. හැබැයි alt එක ප්‍රෙස් කරන ගියොත් අපිට පුළුවන් මේ අර රෙක්ටැන්ගල් එකක් විතර ඉරේස් කරගන්න. මම මෙන්න මෙහෙම ගයිඩ්ලයින් එකේ එක පැත්තකට එන විදිහට
මේ පැත්ත ඉරේස් කරගන්න. හැබැයි රවුමට මුකුත් උන්නේ නැහැ. මං එයාවම මේ පැත්තලුත් මෙන්න මෙතනින් තියාගෙන මෙන්න මේ පැත්තත් මම මෙහෙම ඉරේස් කරගන්නවා. රවුමට මුකුත් උන්නේ නැහැ. මොකද මං එයාව ලොක් කරලා තියෙන්නේ. දැන් මම මෙන්න මේ ලොක් එක අතහැරලා මේ ගයිඩ්ලයින් එක මෙයාව සිලෙක්ට් කරලා ඩිලීට් කරනවා, මෙයාව සිලෙක්ට් කරලා ඩිලීට් කරනවා. මේ දෙන්නව මම සිලෙක්ට් කළා. මොකද රවුමයි මෙයයි වෙනම තියෙන්නේ. දෙන්නවම සිලෙක්ට් කරලා control G ගහනවා. දැන් ෂෝට් කට් එක දන්නවා ඔබ්ජෙක්ට් ගියා මෙන්න මෙතන තියෙනවා group කියන එක control G. ඔන්න control G ගැහුවා. දැන් මෙයා සිලෙක්ට් කළා මම shift එකත් එක්ක පොඩ්ඩක් rotate කරනවා. ඔන්න Wi-Fi log එක ඔය විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඔන්න ඔය polar grid tool එකේ මූලික වශයෙන්ම polar grid tool එකේ පොඩ්ඩක් අපි eraser tool එකයි shape builder එක ගත්තා පොඩි අර අමතර පොඩි වැඩ ටිකට උදව්වකට ගත්තා. site support එකකට ඒ tool එක ගත්තා. polar grid එකෙන් ওই වගේ වැඩ කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා දැනගත්ත hospital වල ඔය එළවලු වලට පෝෂණ එහෙම දෙන ඒවාට ඔය දාලා තියෙන ඔයාලා ගියම round දාලා circle දාලා යට ඉඳන් විදින විදියට ඒත් ඔහොම තමයි ඉතින්. ඔය වගේ ගොඩක් වැඩ මේ polar grid tool එකෙන් කරගන්න පුළුවන්. ඔයාලත් පොඩ්ඩක් බලන්න හොයලා ඊට පස්සේ තව self learning කරන්න මොන වගේ වැඩක්ද කරන්න පුළුවන් කියන එක ඒවා ඔයාලා design වල ඊට පස්සේ එකතු කරගන්න පුළුවන්. හරි එහෙනම් ඊළඟ lesson එකෙන් හම්බෙමු. good luck හැමෝටම channel එක subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරන්න.